10 ශ්‍රේණිය 12 වෙනි පාඩම VG ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය. අපි මේ කුඩා පොදු ගුණාකාරය කියන එක පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවා. අපි මුලින්ම මේ මාතෘකාව ලියලා නෝට් එක මේ මම ලියන විදිහට සම්පූර්ණ කරගන්න. අපි මුලින්ම බලමු මොකද්ද මේ කූපෝගු කියන්නේ කියලා මතක් කරගමු. මම උදාහරණ ප්‍රශ්නයක් දෙන්නම්. Q1 කියලා ලියන මේ ප්‍රශ්නේ ලියාගන්න. මම කියනවා වලට 12 24 36 යන සංඛ්‍යාවල කූපෝගු කියලා මේ කෙටියෙන් කියන්නේ කූපෝගු කුඩා පොදු ගුණාකාරය සොයන්න. ගුණාකාර වලින් කුඩාම පොදුම ගුණාකාරය 12 ගුණාකාර බැලුවොත් 12 24 චක්‍රයේනේ 36 48 60 72 84 96 ඔහොම 12 ගුණාකාර 24 ගුණාකාර ගත්තොත් 24 48 72 96 ඔහොම 96 ආව දෙපාරක් 72ත් ඇවිත් තියෙන්නේ 36 ගුණාකාර ගත්තොත් එන්නේ 36 72 108 ඔහොමනේ. එතකොට අපිට පේනවා මේ ගුණාකාර වලින් තුනටම කුඩාම ගුණාකාරය 72. එහෙනම් මේ සංඛ්‍යා තුනේ LCM කුඩා පොදු ගුණාකාරය සමානයි 72යි. LCM කියන්නේ කුඩා පොදු ගුණාකාරයටම තමයි. හරි. එතකොට ඊළඟට ඔය විදිහට තමයි හොයන්නේ. ඕක හොයන තවත් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මේ සංඛ්‍යා තුනම ප්‍රථමක සාධක වලින් බෙදලා හොයන ක්‍රමය. තුනම බෙදලා හොයන්නේ නැතුව මේ තියෙන අපි හිතමු එක ක්‍රමය කියලා. මොනවද දෙක ක්‍රමය. මෙන්න මේ දෙක ක්‍රමය තමයි අපි දැන් ඉස්සරහට VJ ප්‍රකාශන වලට පාන්නේ 12 ගත්තොත් 12 ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදනවා. ප්‍රථම ප්‍රථම සංඛ්‍යා දෙකෙන් බෙදුවම 6යි. 6 දෙකෙන් බෙදුවාම 3යි. 3 3ෙන් බෙදපුවාම 1යි. ඒතර ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද කියලා අපි පොඩි නෝට් එකක් දාගත්තොත් ප්‍රථමක සංඛ්‍යා මේක අපිට පොඩි කාලේ ඉගෙනගෙන තියෙන එකක්. නමුත් හැම අවුරුද්දකදීම විභාගවලදීම අහනවා ඔලෙවලත් අහනවා. ප්‍රථම සංඛ්‍යා කියන්නේ සාධක දෙකක් පමණක් තියෙනවා. 2 3 7 11 2 3 5ක් වෙනවා. 5 7 11 ඔහොම සංඛ්‍යා. දැන් 12 ලියාගත්තා. ඒ කියන්නේ අපිට 12 බෙදාගත්තා ඊළඟට 24 ගත්තොත් ඉතින් 12ෙම වඩා දෙකක් දෙගුණෙනේ 12යි 12 දෙකෙන් බෙදුවම 6යි 6 දෙකෙන් බෙදපුවාම 3යි 3 3ෙන් බෙදපුවාම 1යි ඊළඟට 36 ගත්තොත් 36 දෙකෙන් බෙදපුවාම 18යි 18 දෙකෙන් බෙදපුවාම 9යි 9 3ෙන් බෙදපුවාම 3යි 3 3ෙන් බෙදපුවාම 1යි එහෙනම් අපි මේ සංඛ්‍යාවල මේ සාධක ලියුවොත් ප්‍රථමක සාධක ලියුවොත් 12 එන්නේ දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම 3ේ පළවෙනි බලය 24 එන්නේ දෙකේ තුන්වෙනි බලය වැඩි කිරීම 3ේ පළවෙනි බලය 36 එන්නේ දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම 3ේ දෙවෙනි බලය. දැන් මේකයි තර්කය දැන් කරන්න යන්නේ. වෙනස් අංකවල විශාලතම බල තෝරන්න අපි යන්නේ. වෙනස් අංකවල විශාලතම බල. 2 කියන අංකේ විශාලම බලය 2 3. 3 කියවෙන විශාලම එක 3 2. එහෙනම් LCM වෙන්නේ ඔය විශාල මේවා ගුණිතය 2 3 වැඩි කිරීම 3 2. LCM කියන්නේ least common multiple. කූපෝ multiple කූපෝ ගුම තමයි. හරි 2 3 කියන්නේ 8යි 3 2 9යි 3 2 6යි නෙමේ 3 2 කියන්නේ 3 වැඩි කිරීම 3නේ 9යි 2 3 කියන්නේ 2 වැඩි 2 8යි ඒවරත් දෙක 4 8 9 වරක් 8 අර 72 කියන උත්තරේ එනවා හරි ඔහොම තමයි ප්‍රථම සංඛ්‍යාවල සාධක හොයන්නේ මේ සෝරි ඔහොම තමයි කුඩා පොදු ගුණාකාරයේ සංඛ්‍යාවල හොයන්නේ සංඛ්‍යා කීපයක දුන්නාම එකපාර තව ක්‍රමයක් තියෙනවා මම ඒ ක්‍රමය කියා දෙන්න යන්නේ නැහැ දැන් ඒක හොයාගන්න ඒක පාසලේදී මම අහන්න මම කියා දෙන්නම් කූපෝගු සොයන්න ඔන්න මම ඒ ගන්න ක්‍රම දෙකටම හදුවා මේ නෝට් එක Tamanට බලාගෙන හෝල්ඩ් කර නෝට් ලියා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ එහෙනම් දැන් අපි කරන්න යන්නේ VGA ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය සෙවීම එහෙනම් තර ලකුණක් දාලා ලියන්න VGA ප්‍රකාශන වල කූපෝගු සෙවීමට ඉහත දෙක ක්‍රමය
වඩාත් යෝග්‍ය වේ. ඇත්තටම මේ තුන ක්‍රමයකුත් කරලම තමයි හරිනම් දෙක දෙන්නේ. මොකද එක ක්‍රමයෙන් කොහොමත් බෑනේ. තුන කියලා ක්‍රමයක් තියෙනවා. ඒකත් කියලාම තමයි හරිනම් බීජයම කියලා මේ විස්තර කියන්න ඕනේ. නමුත් බීජ ප්‍රකාශන වල කුඩාපොතු ගුණය හිත දෙක ක්‍රමේ වඩාත් යෝග්‍ය වේ. මම තුන ක්‍රමෙත් කිනුත් එක ගානක් හදලා පෙන්නන්නම්. දැන් අපි කරන්න යන්නේ ගණන් හදන එක. මම මේ ගණන් හදන හැටි ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට තියෙන්නේ 12.1 අභ්‍යාසය කියලා දාලා පහත දැක්වෙන එක් කොටසේ ඇති ප්‍රකාශන වල කූපෝගු හොයන්න කියලා තියෙන්නේ. එතන මේ පාඩමෙන් O level වලට ගානක් එනවා. මේ පාර 2024 ත් තිබ්බ හැම අවුරුද්දෙම එනවා. සාමාන්‍යයෙන් මේ වගේ මේ පළවෙනි අභ්‍යාසයේ තියෙන ගණන් වගේ තමයි එන්නේ. නමුත් අපිට ඊට වඩා අමාරු ගණන් හදන්න පුරුදු වෙන්න ඕනේ. මම මේකේ පළවෙනි ගාන මම මේ ගණන් ටික පොඩ්ඩක් පල්ලෙහින් තියලා ෆෝමියුලා එක හදලා පෙන්නන්නම්. ඒකේ තියෙන්නේ xy, වර්ගය. දැන් අපි අර ක්‍රමයට සාධක ලියනවා. x වල බලවල ගුණිතයක් විදියට සාධක ලියනවා. x වල 1යි xy කියන්නේ x වල 1යි y වල 1යි. ඊළඟට xy වර්ගය කියන්නේ එයාගේ සාධක වෙන්නේ x වල 1යි y වල 2යි. දෙවෙනි පද. ඊළඟට වෙනස් පදවල විශාලම බල තෝරනවා. x වේවෙන් විශාලම x වල 1. x වල 1 උඩයි යටයි දෙකේම හිටිය ඉන්නවනේ තමන් කැමති එක තෝරගන්න. y වේවෙන් විශාල එක y වල 2. තමන් කැමති එක. එහෙනම් මෙයාගේ LCM වෙන්නේ ඌපෝගුගේ ලියනකොට LCM කියලා ලියන එක ලේසි. xy වර්ගය. xy වර්ගය. ඔය දෙක වැඩි කරන එකනේ කරන්නේ. ඒ කියන්නේ x වර්ගය x වැඩි කිරීම y වර්ගය. එකෙන් මේ උත්තරේ තමයි එන්නේ. ඔන්න රෝමිලක්කා එක මං කළා. ඊළඟට රෝමිලක්කා දෙක මං කරලා පෙන්නන්නම්. දෙක ගන්න ඒකේ තියෙන්නේ a වර්ග b, ab වර්ග. මුලින්ම a වර්ග b ලිව්වා. එයාගේ විශාලතම බල a වර්ගය b1. b ab වර්ගය කියන්නේ ඉතින් a1යි b2යි. විශාලම ඒවා ඉතින් රවුන්ඩ් කරන්න ඕනෙත් නෑ. LCM කියන්නේ a2 b2. සාමාන්‍යයෙන් මේ උත්තර බලපු ගමන් ලියන්නත් පුළුවන්. තාම ඔයාලා මේ පටන් ගන්නවානේ. ඒ හින්දා කමන්නේ මෙහෙම කරන් යන්න. ඊට පස්සේ මම රෝමිලකන් 3යි අන්තිම ගණන් ටිකයි වගේ හදලා පෙන්නන්නම්. මැදේ වගේ හදාගෙන එන්න ඉස්කෝලේ එනකොට මේ අභ්‍යාස ඔක්කොම කරන් එන්න. රෝමිලකන් 3 6,3,8යි. දැන් මේකේ අංකයක් තියෙන්නේ. 6 කියන එකේ ප්‍රථමක සාධක 2 1යි 3 1යි. දෙවරක් 3නේ. 3යි a කියන්නේ 3 1යි a 1යි. 8යි b කියන්නේ 8 කියන එක අපි දන්නවා පොඩි කාලේ ඉඳන්ම අර ඉස්සෙල්ලා ගානකක් දැන් මෙහිමයි. ගණන් හදද්දී ඉස්සර ගත්ත ප්‍රතිඵල මේවනේ. ඒවා ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් 8 දීපු ගමන් ආයෙ හොල්මන් වෙන්නේ නැහැ. කලින් තැනක මම 72 ගත්තානේ. මේ 2 3 2 3 8යි කියලා ගත්තේ මේ. හදලා පෙන්නේ. එහෙනම් මෙතනත් එහෙමයි. මේ ගානෙත් මෙතන 8යි b කියලා තියෙන්නේ. 8යි b මේ තියෙන b අකුර 8යි b. ඒ කියන්නේ 8 කියන්නේ 2 3 වැඩි කිරීම b1. වෙනස් ඒවා තෝරනවා. 2 3යි 3 1යි a 1යි b 1යි. එහෙනම් උත්තරේ වෙන්නේ LCM වෙන්නේ 2 3 වැඩි 3 1 වැඩි b1 a 1 වැඩි b1. ඒ කියන්නේ 2 3 8යි 8 වර 3 24යි ab. 24යි ab කියලා එන්නේ උත්තරේ. ඊළඟට මේ අන්තිම ඒවා දෙක මම හදලා පෙන්නන්න 10 සහ 9 සහ 10 අපි මෙහෙම ගමු මේක පොඩ්ඩක් පල්ලෙහාට දාලා මම 9 ලියලා හදන්නම් මෙතන මැද ගණන් ටික හදාගෙන ඉන්න මම ඉස්කෝලේදී බලනවා එකක් නෑ x එක ab, 4යි a වර්ගය b, 8යි a වර්ග b වර්ග. එතකොට මෙයාගේ ab ගත්තොත් මේක නිකන් බල්ලල් ලියන්න පුළුවන් 8යි a වර්ග b වර්ග තමයි උත්තරේට එන්නේ. ඇයි? ab වල තියෙන්නේ a 1යි b 1යි. 4යි a වර්ග b කියන්නේ 2 2 වැඩි කිරීම a 2 වැඩි කිරීම b 1. 8යි a වර්ග b වර්ග කියන්නේ 8 2 3 වැඩි කිරීම a 2 වැඩි කිරීම b 2. විශාල මේවා 2 3 a 2 මෙතන උඩයි යටයි දෙකේම දෙන තමන්ට කැමති එකක තෝරගන්න b 2. එතකොට a 2 3යි a 2යි b 2යි තමයි උත්තරේ. කොහොමද තියන්න පුළුවන් කාට හරි 2 3 8යි a වර්ග b වර්ග කියලා ලියන්නත් පුළුවන්. ඔය 9 වෙනි ගාන ඊට පස්සේ 10 වෙනි ගාන බැලුවොත් 5යි xy 5යි xy 10යි x වර්ග y 2යි xy
2යි x y වර්ගය. ඉතින් දැන් මේක බලපු ගමන් x වර්ගය මේක ඇතුලේ තියෙනවා y වර්ගය. අනිවාර්යෙන්ම x වර්ගය y වර්ගය එනවා. ඊළඟට 5 කියන්නේ 5මයි. 10 කියන්නේ දෙවරක් 5. එතකොට වෙනස් පද වල තියෙන 2යි 5යි. එතකොට ඒවෙන් විශාලම බල තියෙන්නේ 2 1යි 5 1යි. නම් මෙතෙන්ද 10යි xy තමයි එන්නේ උත්තරේ. හරි ඔන්න මම ගණන් ටිකක් හැදුවා. ඊළඟට මාතෘකාව ලියා ගන්න. මේ අභ්‍යාසයේ අනිත් ගණන් ටික ලියන්න. මෙන්න මේ මාතෘකාව ද්විපද ප්‍රකාශන සහිත වීජීය ප්‍රකාශන ද්විපද ඒවා. ඒ කියන්නේ අකුරු දෙකක් තියෙන ඒවා. ද්විපද තියෙන මේ වීජීය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය සෙවීම කියන මාතෘකාව ලියන්න. අපි මේ අභ්‍යාසය තමයි කරන්නේ ඊළඟට 12.2 අභ්‍යාසය. ඔන්න මම කියලා දෙනවා පළවෙනි ගාන දැන් මම කියලා දෙනවානේ. මේවා ලියවෙනවා. ඊට පස්සේ මේ මැද තියෙන ගණන් තමයි හදනවා. පළවෙනි ගාන 3x ධන 6 2x 4. දැන් මේකේ අර බල ලියන්නේ කොහොමද? දැන් 3x ධන 6 තිබ්බාම මේක කවුරු හරි 3x 6 6 ඔහොම ලියන්න බැහැනේ. ඒතර මෙයාව ද්විපදයක්. අකුරු මේ වීජීය පද ප්‍රකාශන දෙකක් තියෙනවා මැද ධන ලකුණ. මුලින්ම මෙයාගේ සාධක සොයාගන්න. සාධක සොයන්න 3ක් එළියට ගත්තාම හැදෙන්නේ x ධන 2යි. එහෙනම් මෙයාව ලියන්න වෙන්නේ 3ේ පළවෙනි බලෙයි ගුණිතයක් විදිහට ලියද්දී x ධන 2ේ පළවෙනි බලෙයි. ඊළඟට තියෙන්නේ 2x ඍණ 4. එයාගේ දෙකක් එළියට ගත්තාම ඇතුළේ හැදෙන්නේ x ඍණ 2. ඒතර මෙයාගේ සාධක වෙන්නේ 2ේ පළවෙනි බලෙයි x ඍණ 2ේ පළවෙනි බලෙයි. දැන් වෙනස් පදවල විශාලම් බල තොරද්දී මාර වැඩක් වෙන්නේ 3ෙත් එකක් තියෙනවා 2ෙත් එකක් තියෙනවා x ඍණ 2ෙත් පළවෙනි බලයක් තියෙනවා x ධන 2ෙත් පළවෙනි බලයක් තියෙනවා. එහෙනම් ඔය සේරම දැන් LCM කියලා ලියන එක ලේසි කුඩා පොදු ගුණාකාර ලියද්දී හරි අමාරුයි. 2 1 3 1 x ධන 2 x ඍණ 2 මේ x ධන 2 x ඍණ 2 ලියද්දී කාට හරි මේ වර්ග දෙකක අන්තරයක් පේන්න ඕනි. මේ දෙවරක් තුන 6යි. මේ දෙක වැඩි කරාම එන උත්තරේ x වර්ගය ඍණ 4. ඕක තමයි ඔය පළවෙනි ප්‍රකාශනයේ LCM. ඔන්න පළවෙනි එක කියන්නේ පළවෙනි එක නෙමෙයි ඒකේ තියෙන්නේ 1a මේ මම හදුවේ 1a. ඊට පස්සේ අපි බලමු තව ගණන් කීපයක්. ඔය විදිහට තමයි a b c අපි බලමු d හදලා d බලන්න හදන විදිය. d බලමු. d වල තියෙන්නේ 8යි x ධන 5. ඒකේ වරහන් ඉවත් කරලම දීලා. ඊළඟට 20යි x ධන 5 වර්ගයයි. අයියෝ 8යි x ධන 5 කියන්නේ 8 කියන්නේ 2 3 වැඩි කිරීම x ධන 5 පළවෙනි බලය. ඊළඟට 20යි x ධන 5 වර්ගය. x ධන 5 වර්ග කරලා දීලා. 20 කියන්නේ අපි දන්නවා 20 පොඩ්ඩක් මේ හරි කටුවැඩ කොලයක කටුවැඩයක් කරනවා. 20 දෙකෙන් බෙදුවම 10යි 10 දෙකෙන් බෙදුවම 5යි 5 දෙකෙන් බෙදපුවාම 5 බෙදන්න බෑනේ. 5 5ෙන් බෙදුවම 1යි. එහෙනම් මෙතෙන්ට එන්නේ 2 2යි 5 1යි x ධන 5 වර්ගයයි විශාලම බල තෝරනවා වෙනස් පදවල 2 වෑන් නම් 3යි 5 වෑන් 1යි x ධන 5 වර්ගය. එහෙනම් LCM වෙන්නේ මේ කටු වැඩක් ඕනනම් අහලා ගන්න පුළුවන්. එහෙනම් LCM වෙන්නේ 2 3 5 1 x ධන 5 වර්ගය. එතකොට 2 3 8යි 8 5 40යි x ධන 5 වර්ගය කියලා තමයි LCM වෙන්නේ. ඔය විදිහට හදාගෙන යන්න තියෙන්නේ. අපි තව ගානක් දෙයක් හදන්නම්. ඔන්න මම දැන් A හැදුවා D හැදුවා. ඊළඟට අපි එමු මොකද්ද G හදලා පෙන්නන්න. G බලන්න. ඒකේ තියෙන්නේ 3යි x ඍණ 2. එයාගේ සාධක වෙන්නේ 3 1යි x ඍණ 2 එකම තමයි. මෙතන වැඩි කිරීම දාගන්න. ඊළඟට ඊළඟ පදේ තියෙන්නේ 5 වාරයක් 3 ඍණ x. එයාගේ සාධක වෙන්නේ 5 1යි 3 ඍණ x වල 1යි. ඊළඟ එක x ඍණ 2යි x ඍණ 3යි. අපි මේක ලියද්දිම පොඩ්ඩක් අපේ ඔළුවට යන්න ඕනේ දෙයියනේ. ඇයි මේ උඩ 3 ඍණ x තියෙනවා යට එකේ x ඍණ 3. මේ පොඩි ලකුණක වෙනසන්නේ මෙතන වෙලා තියෙන්නේ. එතකොට මේකේ හැදෙන්නේ x ඍණ 2 පළවෙනි බලයේ වැඩි කිරීම. මේ අනිත් එකේ හැදෙන්නේ අපි පොඩ්ඩක් බලනවා දැන් උඩත් x ඍණ 3 ඍණ x තියෙනවනේ. 3 ඍණ x එකක් අපිට හදාගන්න බැරි වෙයිද? අපි දැන් ඒකට පොඩි මේ මොකද රෆ් එකක් මම කරලා පෙන්න කටු වැඩ x ඍණ 3 තියෙනවා. දැන් අපිට මෙයාව හරි ගස්සන්න ඕනේ 3 ඍණ x හැටියට.
3 ඍණ x හැටියට හරි ගස්සන්න ඕනේ. අපි මෙයාගේ ඍණ එකක් එළියට ගත්තොත් ඇතුලේ හැදෙන්නේ ඍණ x ධන 3යි. ඇයි ඍණ එකකින් මෙයා වැඩි කළාම ඍණයි ධන x හැදෙනවා. ඍණ එකකින් ධන 3 වැඩි කරපුවාම ඍණ 3 හැදෙනවා. ඒ කියන්නේ මේ උඩ එකම හැදෙනවා. හැබැයි ඍණ එකක් එළිය ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේක අපිට හරි ගස්ස ගන්න පුළුවන් ඍණ 1යි 3 ඍණ x කියලා. හරි. ඒ කියන්නේ මේකේ තේරුම මෙතන මේ 3 ඍණ 1 මේ x ඍණ 3 කියන එක අපිට ලියන්න පුළුවන් ඍණ 1යි 3 ඍණ x වල පළවෙනි බලය කියලා. දැන් එතකොට මේකට අලුතෙන් එකතු වුණා ඍණ සංඛ්‍යාව. ඍණ එකකුත් එකතු වුණා. එතකොට මේකේ ඍණ එක ආපු හින්දා අපි පොඩි වැඩක් කරමු. අපි මේ ඍණ එකටත් බලයක් දාමු. ඍණ එකේ පළවෙනි බලේ වැඩි කිරීම 3 ඍණ x වල පළවෙනි බලය. දැන් වෙනස් පදවල විශාලතම බල තෝරන්න යන්නේ. ලේසි 5 3 1යි 5 1යි x ඍණ 2 1යි x ඍණ 3 ඍණ x වල 1යි ඍණ 1යි. එහෙනම් LCM වෙන්නේ මෙන්න මේවා. කවුද? 3 වැඩි 5 වැඩි ඍණ 1 වැඩි x ඍණ 2 වැඩි 3 ඍණ x. එතකොට අපිට එන්නේ 15. ඍණ 15යි ඍණ එකක් කියන LCM ගානක් මම දැකලාම නැහැ විභාගවල නම්. ඔන්න එහෙම එකක් ආවා. ගොඩක් අය දැකලත් ඇති. හරි. මේ විදිහට තමයි ඒකේ උත්තරය. ඍණ 15යි x ඍණ 2යි 3 ඍණ x යි. අන්න ඒ වගේ තමන් උපක්‍රමශීලී වෙන්න ඕනි. එහෙම නැති වුණොත් අමාරුයි. ඕකේ අයිත් එහෙමයි. ජේත් එහෙමයි. ඒව හදාගෙන ඉන්න. තව එකක් හදන්නම්කො ළමයින්ට. අජේ හදලා පෙන්නන්නම්කො ජේ. අපි මේ මෙහෙම උගන්වන්නේ අපිට අර මාස දෙක තුනක් ඉස්කෝලේ උගන්වන්න බැරි වුණා. මේ ස්පෝර්ට් මීට් එකේ හින්දා ඊට පස්සේ නිමාඩු කාලයක් පටන් ගත්තා. ඒකයි. මෙයාගේ සාධක කියන්නේ දෙකක් එළියට ගත්තාම ඒ ඍණ දෙකයි. ඊළඟ එක 12 වාරයක් ඒ ඍණ දෙකේ වර්ගය කරලා ඉසි ගන්නත් කරනවා. 12 හැදෙන එක වෙනම තැනක 12 බෙදලා බලන්න 2කින් 6යි 6 දෙකෙන් බෙදුවම 3යි 3 3 බෙදුවම ඒ කියන්නේ 12 කියන්නේ 2 2යි 3 1යි ඒ ඍණ දෙකේ වර්ගය. ඒකත් හරි. තුන්වෙනි එක 8යි 8යි ඒ ධන 2. තුන්වෙනි එක අපිට අමාරු කරගන්න හදන්නේ ඒ ධන 2යි ඒ ඍණ දෙකේ වර්ගයයි. ඒ ඍණ දෙක නෙමෙයි දෙක ඍණේ වල වර්ගයයි. දෙක ඍණ එකක් දීලා මොනා කරන්නද? 8 කියන්නේ 2 3යි. හරි ගස්සන්න යන්නත් බෑ මොකද වර්ගනේ තියෙන්නේ. ඍණ ලකුණු එළියට අරන් කරන්න කරදරයි. ඒ දන්න 2යි. යාට එහෙමනම් ඕනේ අපි එහෙම දෙමු. ඒ දන්න 2 ඒවා 1යි. ඊළඟට ඒ දෙක ඍණ ඒ වල ඒවා 2යි. දැන් මේකේ වෙනස් පද තේරුවොත් දෙකේ වෑන් විශාලම එක 3 3 වෑන් 3 1 ඒ වෑන් ඒ ඍණ දෙකේ වර්ගය. ඊළඟට තියෙනවා ඒ දන්න 2 ඊළඟට තියෙනවා දෙක ඍණ ඒ වර්ගය. ඔය ටික ලියලා දාමු. එතකොට එන්නේ LCM 2 3යි 3 1යි ඒ ධන 2යි ඒ ඍණ 2 වර්ගයයි ඒ ඍණ ඒ දෙක ඍණ ඒ වල වර්ගයයි. ඔමයි උත්තරේ එන්නේ. ඒකට 2 3 කියන්නේ 8යි. 8 වර 3 නම් ගත්තොත් 24යි. අන්තිම උත්තරේ එන්නේ 24යි. ඒ ධන 2යි ඒ ඍණ 2 වර්ගයයි දෙක ඍණ ඒ වල වර්ගයයි. මෙතන අපි ඉස්කෝලේදී බලමු මේක තව සරලම කරලා මේ ඒ ඍණ දෙක ඍණ ඒ කියන එක ඒ ඍණ දෙක වගේ හදාගත්තත් වර්ගයක් එන්නේ බලමු පොඩ්ඩක්. ඒ ඍණ දෙකේ වර්ගය ගත්තොත් අපිට ලැබෙන්නේ ඒ වර්ගයේ ඍණ 4යි ඒ ධන 4යි. දෙක ඍණ ඒ වල වර්ගය ගත්තොත් අපිට ලැබෙන්නේ ඒ වර්ගයේ ඍණ 4යි ඒ 4යි ඒ ධන 4. එතකොට මේ දෙකම වර්ග කරපුවාම එකම එක තියෙන්නේ. එක්කද? දැන් මේ දෙකම වර්ග කරපුවාම වෙලාවට ඒක බැලුවේ නැත්නම් වැරදි දෙයක් කියනවා. මේ දෙකම වර්ග කරපුවාම එකම එක එන්නේ. බලන්න ඒ ඍණ දෙකේ වර්ගය කියන්නේ පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතය දෙගුණය අවසාන පදයේ වර්ගය පළමු පදයේ වර්ගය 4යි පද දෙකේ ගුණිතය දෙගුණය
විංග දෙකයි ඒ අවසාන පදේ වර්ගය ඒ වර්ගය. හරිනේ. ඒ කියන්නේ දෙකම එකයි. ඒ කියන්නේ මොකක්ද ඒකේ තේරුම? මේකේ මේ මම මේ රතු පාටින් වරදවා හඳුනාගෙන සමානයි කියලා පාට කළාට මේක නැගෙන්නේ නැහැ. සමානයි කියලා පාට කළාට ඒක ඉන්නේ නැහැ මේකට. ඒක ඉන්නේ නැහැ. ඇයි? මේක වර්ග කරපුවාම අර මෙයයි දෙන්නම සමානයි මේ. මෙතනින් මම මේක පෙන්නුවා. එතකොට දැන් මේකට දැන් වෙනස් පද ලියද්දී වැඩිපුර ආයෙ තව පාරක් දෙකරින එකක් ඕනේ නැහැ. ඒක ඕනේ නැහැ. නැගෙන්නේ නැහැ. මේක ඕනේ නැහැ. මොකද ඒක එකම දේ. වර්ග කරන හිත තමයි උන් වෙන්නේ. ඒතර මේකේ උත්තරේ තමයි මේක තමයි උත්තරේ. ඔන්න කාට හරි පෙන්නලා අහන්න පුළුවන්. මේකේ උත්තරේ මොකක්ද කියලා. ඇයි ටිකක් වැඩි කරලා බලන්න උනානේ. මේ ගානත් එහෙම වෙනවද දන්නේ නැහැ නේ. නෑ ඒක එහෙම වෙන්නේ නැහැ. හරි ඔය විදිහට තමයි ඒවා උත්තර ගන්නේ. කරන්න ලේසි ප්‍රශ්න. අපි ඉස්කෝලේ ආවහම මේ නෝට් සම්පූර්ණයි. අපිට තියෙන විභාග ප්‍රශ්න සාකච්ඡා කරමින් ඉස්සරහට යන්න. හරි නේද? ඒකත් ඉවරයි.